මෙන්න පුතා සද්ධර්ම ලංකාරේ ඊ ප්‍රශ්නය උසස් පෙළ 2025 ඇවිත් තියෙනවා. මෙසේ වෙළඳ භාර්යාවන් කී නොයෙක් කාරණා කටයුතු සියල්ලම මෙහෙවර කෙලී ගොසින් අමාත්‍යාට කිව. දැන් මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මම ක්ලාස් එක ඇතුලේ මෙන්න මෙහෙම එකක් කියනවා. ඊට පස්සේ එහා පැත්තේ 31 වෙනි පිටුවේ තියෙනව නේද? අදිත්තේ කියලා කවිය. පාලි කවියක් තියෙන. පාලි ගාථාව කවි නැහැ පාලිවල. මෙන්න ඒ කවිය. මෙන්න ඒ කවිය. මෙසේ වෙළඳ භාර්යාවන් කී නොයෙක් කාරණා කටයුතු සියල්ලම මෙහෙවර කෙලි ගොසින් අමාත්‍යාන්ට කිව. මෙන්න උසස් පෙළ 2025 ප්‍රශ්න පත්‍රය. හරිද? මෙන්න මම ක්ලාස් එක ඇතුලේ කියන එක මෙන්න බලා ගන්න කියපු කොටස. තව එක දෙයක් තියෙනවා. ඔයා දැනගන්න ඕන. ඒ තමයි මේ තමයි අපි ක්ලාස් එක ඇතුලේදී මාස 3ක තිස්සේ අපි කරපු පේපර්ස්. මෙසේ වෙළඳ භාර්යාවන් කී නොයෙක් කාරණා කටයුතු සියල්ලම මෙහෙවර කෙලී ගොසින්. ඔන්න බලන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්න ටික බලන්න. මේ ප්‍රශ්න ටික බලන්න. හරිද? ඊට පස්සේ උසස් පෙළ 2025 ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික බලන්න. එක හා සමාන විදිහටම ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න ටික. එතකොට මෙන්න මේ විදිහට අපි මාස ගාණක් තිස්සේ ක්ලාස් කරලා හෙටයි කියලා කරපු ක්ලාස් එකේදීත් හරියටම කියනවා බලා ගන්න ඕනේ තැන. ඒක ගැන ආයේ තර්ක විතර්ක නැහැ. මේ බලන්න අපේ උසස් පෙළ ටියුට් එකේ නැවත මම ඔප්පු කරනවා නන්දි වාණිජ තමයි මේ පාර ඉන්නේ කියලා. මම මාක් කරලා ක්ලාස් එක ඇතුලේ ගෙන්නවා.